විරාමයෙන් පසු අපි අද තිබුණා ඉන්නේ සිකුරාදා සමග බොහොම අපූර්ව ගීතයක්. ඒ ගීතේ මුල් ගැයුමට හානියක් නොවන ලෙස බොහොම අපූර්වට අපේ මිතුරා කපිල පූගලාරච්චි ගායනා කළා. මම හිතන්නේ ඒකට වචනයක් කියන්නට ඕන. අතරම කපිල ස්තුතියි ගීතයට සහභාගී වෙන්න කපිල හොඳ ගීතේ ගායනා කළා. මේ ගීතය 1970 දශකයේ මම අමරදේව මහත්මයා සමග ගායනා කරේ ගීත තරංගිනී කියන වැඩසටහනට ගුවන්විදුලියේ තිබුණා. මේ ගීතයේ සංගීතයේ විත් දලුව මහත්මයාගේ ගීත රචනය සුනිල් සරස්වතිගේ මහත්මයාගේ. ඔව්. විරාමයේ අතරතුර මැදිරියට අමුත් එක්ක ඇවිල්ලා ඉන්නවා. ඔබ හඳුන්වා දෙන්නකෝ කවුද කියලා? අපේ පවුලට ඉතාමත්ම හිතවත් මිතුරෙක් ටීවී ප්‍රේමලාල් මහත්මයා. ප්‍රේමලාල් මහත්මයා අපිට ආදරෙන් පිළිගන්න ආයුබෝවන් කියලා සිකුරාදා මැදිරියට. ඔබටත් මේ ගීතය ගැන යමක් කියන්න ඔබ පද රචකයෙක් සම්නිර්මාපකයෙක් විදිහට මම හිතන්නේ ඔබේ ජීවිතය වෘත්තීය විදිහට වෘත්තීයෙන් පරිබාහිරව ගත්තොත් ඔබ කලාකරුවෙක්. මම කැමති මේ ගීතය ගැන ඔබෙන් වචනයක් දැනගන්න. ඇත්තම මේ ගීතය ගැන මට කියන්න තියෙන්නේ සුනිල් සරත්වර මහත්මයාගේ ඇත්තම නිර්මාණාත්මක පද රචනාවක්. ඒ වගේම මේ මට විශේෂයක් කියන්න තියෙනවා මේ ගීතයේ කනුව නිර්මාණය කරලා තියෙන්නේ අපේ නැසීගිය වගේම අපේ අමිතා වෙද්දිසිංහ මහත්මියගේ දයාබර සංඥා උච්ච දලුවම් මහත්තයා එතුමා මගේ හිතවත් සුවඳ මිත්‍රයෙක් වශයෙන් හිටියා. ඇත්තම ඔහු අද ජීවිතුන් අතර නැතත් ඔහුගේ නම මෙවැනි නිර්මාණ තුලින් අමරණීය වෙනවා කියලා මට මුලින්ම කියන්න පුළුවන්. ඔව් බොහොම අපූර්ව සුසංයෝගයක් මේ අය සහ ඔහු අතර තිබුණු ඒ සුසංයෝගය ගැයුමෙන් බොහෝ ඉදිරියෙන් සිටිනවා සහ ඔහු සංගීතයෙන් බොහෝ ඉදිරියෙන් සිටිනවා. මම හිතන්නේ ඔබ පවුලට බොහොම සමීප මිතුරෙක් විදිහට ඒ සුසංයෝගය ගැන ඔබට යමක් කියන්නද? මගේ මතකයේ හැටියට අත් වශයෙන්ම අමිතා වෙද්දිසිංහ මහත්මිය ගායනා කළ බොහෝ ගීතවල තනු නිර්මාණය කරලා තියෙන්නේ උත්තර දලුගම් මහත්තයා. එවෙන්ම ඔහුගේ නිර්මාණාත්මක හැකියාව සහ ඇගේ ගායන හැකියාව එකට සංයෝග වීමෙන් තමයි ඇගේ ගීත නිර්මාණ බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන කියන එක මට මේ අවස්ථාවේදී මගේ අදවතට එකඟව කියන්නේ. ඔව් ඒකට ඔබට යමක් කියන්න ඇති වික්ක දලුගම මහත්මයාගේ තනු නිර්මාණ සහ ඔබගේ ස්වයං පුරුෂයා විදිහට ඔහු ගැන මතකයක් අවදි කළොත්. කියනවා නම් වික්ක දලුගම මහත්මයා නිසා තමයි මම මේ ගායනාශය අතරම රැඳී සිටින්නේ. ඔහුගේ තනු නිර්මාණය නිසා තමයි කියලා මට කියන්න පුළුවන්. මම ගායන ශිල්පිනියක් වශයෙන් ආරම්භ කරපු ජීවිතයේ මුල්ම ගීතය මට හදලා දුන්නේ වික්ක දලුගම තමයි. සංගීත වැඩසටහනකදී වෙළඳ සේවයේ ගුවන්විදුලි වෙළඳ සේවයේ සරල ජීවිතයකදී රන්දරින් ඉන්න හදරේ කියන ගීතය තමයි මට මුලින්ම හැදුවේ. මතකද ඒ ගීතේ? ඔව් මම දැන් මේ වැඩසටහනේ ගායනා කරනවා. කර්ණාටක ප්‍රදේශයේ මහත්මයා තමයි ගීතය ලිව්වේ. ඉතින් ඒ මට මේ රන්දරින් ඉන්න හදරේ කියන ගීතය හැදුවට පස්සේ තන නිර්මාණය කරාට පස්සේ මම හිතන්නේ මගේ සෑම ගීත මම ගායපු චිත්‍රපට ගීත වල ඇරුණාම මගේ හැම ගීතයක්ම තමිල් නිර්මාණය වල තියෙන විස්තර තමයි අත් වශයෙන්ම කියනවා නම් විශාල හොඳ දක්ෂ සංගීතඥයෙක් කියලා මට කියන්න පුළුවන් විස්තර. 1971 දී ඔබ දෙදෙනා අතර විවාහය සිදු වෙනවා. ඒ විවාහය කොයි ආකාරයෙන්ද හමු වීම සිදු වුණේ විවාහයට? මේ රන්දරින් ඉන්න ආදරේ ගීතේ අදන් හිම තමයි එකතු වෙන්නේ. රන්දරින් ආදරේට හොඳයි 1971 විවාහයෙන් පසු මම කැමතියි දැනගන්නට වික්ක දලුගම කියන ඒ චරිතය ඒ දැවැන්ත දක්ෂ කලාකරුවාගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ඔබගේ ස්වයං පුරුෂයා විදිහට ඔහු කොයි වගේ කෙනෙක්ද? හොඳ ගතිගුණ තියෙන හොඳ කෙනෙක් හැටියට තමයි මම දකින්නේ. විශේෂයෙන්ම බොහොම කරුණාවන්ත හොඳ කෙනෙක් කොහොම මිත්‍රව සමග බොහොම හැසිර බොහොම අසුරට කැමති කෙනෙක්. නරක කෙනෙක් නෙවෙයි ඉතින් හොඳයි.